දැන් මේ වෙනකොට අපේ ශ්‍රී ලංකාවට නිර්දිදික මෝසම සක්‍රිය වෙලා තියෙන්නේ. ඉතින් අද අපි මේ ඇවිල්ලා තියෙන්නේ සුවිශේෂී ස්ථානයකට. මේක මීට දශක ගණනාවකට පෙර අපි කවුරුත් දන්නවා ලංකාවේ අම්බලන් තිබුණා කියලා. ඉතින් මේ අපි කුලියපිටිට යන පාරේ කොළඹ සිට ඇවිල්ලා අපි හැරුණා අතුරු පාරකට. ඉතින් අම්බලන් සහිත ප්‍රදේශයකින් ඇතුළට තමයි අපි මේ ඇවිල්ලා තියන්නේ. ඉතින් මේක දැනගන්න ඕනේ අපේ විශේෂයෙන්ම මේක අපේ වැඩිහිටියෝ දරුවෝ මේ අපේ ලංකාවේ අම්බලන් නීතිය කියන එක සමහරක් රටවල් වල ව්‍යවස්ථාවල් හැදීමේදී පවා විද්වතුන් අධ්‍යයනය කරලා තියෙනවා. මොකද අම්බලමේ තියෙනවා නීති රාශියක්. එකක් අම්බලමකට කවුරු හරි යාවොත් කොහේ ඉඳලාද ආවි කියලා අහන්න බෑ. නම මොකක්ද කියලා අහන්න බෑ. ඔබ කරන රැකියාව මොකක්ද කියලා අහන්න බෑ. මෙවැනි කරුණු රාශියක් අම්බලන් නීතිය තුල අඩංගු වෙලා තියෙනවා. ඒක තමයි අර සාමාන්‍යයෙන් අපි කියන්නේ මේ ලෝකයේ අම්බලමේ ඉඳලා පාරස්වා යනවා ආගන්තුකයා කියලා අපි සින්දුවකුත් අහලා තියෙනවා. ඉතින් අපි මේ අම්බලමක නතර වෙලා ඉන්නවා වගේ තමයි මේ ජීවිතය කියන එක. ඉතින් ඒ අම්බලම් සහිත පාරෙන් ඇවිල්ලා අද මේ අපි ඇවිල්ලා ඉන්නේ සුවිශේෂී තැනකට. මේ ඉන්නේ කුලියපිටියේ පාරේ ඇවිල්ලා තුන්කන්නාව ශුද්ධෝ පියෝ මුනිතුමන්ගේ දේවස්ථාන ඉදිරිපිට. මේ දේවස්ථානයේ ඊටාම මෑත කාලේ විවෘත වෙච්චි දේවස්ථානයක්. ශ්‍රී ලංකාවේ පියෝ මුනිතුමන් නමින් ඉදිවුණු ප්‍රථම දේවස්ථානය තමයි අතුරුගිරියේ ශුද්ධෝ පියෝ දේවස්ථානය. ඉතින් එතුමන්ගේ ශුද්ධ ධාතුන් පවා එතන තැන්පත් කරලා තියෙනවා. එතකොට මෙතුමා ගැන කතා කරනකොට මේ ශුද්ධ පියතුමා ගැන කතා කරනකොට එතුමා සම්බන්ධව බොහෝ ලියවිලි ලෝකයේ තුල ලියවිලා තියෙනවා. නමුත් එතුමා දිව්‍ය පූජාවකදී දේශනා කළ එකදු රසවත් දේශනයක් සම්බන්ධවත් අපිට තොරතුරක් වාර්තා වෙන්නේ නැහැ. මොකද එතුමා දිව්‍ය පූජාව පටන් ගත්ත වෙලේ ඉඳලා අවසානය දක්වා ඔහුගේ ක්‍රියාකාරීත්වයම එකම දේශනයක් වූ බවට විචාරකයෝ අදහස් දක්වනවා. එතකොට මුල් කිතුණු සභාවන් වල සුද්ධවත්තයින් හැටියට සැලකුවේ ප්‍රාණ පරිත්‍යාග වෙච්චි පුද්ගලින් තමුන්ගේ දහම වෙනුවෙන්. පසුකාලීනව විවිධ න්‍යායන්ට යටත්ව සහ යම්කිසි රාමුන් තුළ තමයි ශුද්ධවන්තයින් නම් කරන්න. ඉතිං මේ අපේ පියෝ මුනිතුමා 1968දී සැප්තැම්බර් 23 වෙනිදා එතුමා ස්වර්ගස්ථ වෙනවා. ඉතිං ඒ සැප්තැම්බර් 23 කියන දිනයත් එක්ක තමයි එතුමාගේ මංගල්‍ය තීරණය වෙලා තියෙන්නේ. ඉතිං අපි බොහෝ විට අපි විවිධ ගමන් යද්දී අපි ලංකාවේ ප්‍රසිද්ධ දේවස්ථාන කෝවිල් පන්සල්වලට අපි ගමන් කරනවා. එතකොට අපේ වීඩියෝල තියෙන මුඛ්‍ය පරමාර්ථය තමයි ඔබ හඳුනා නොගත් ඔබ යා යුතු සංචාරක ගමනාන්ත පිළිබඳ ඔබට අවබෝධයක් ලබා දීම. ඒ නිසා අපි ගෞරවයෙන් ආරාධනා කරනවා දුම්කන්නාව, ඒ කියන්නේ නාත්තණ්ඩියේ සිට කුලියපිටිය පාරේ මේ දේවස්ථානයේ තියෙන්නේ. ඉතින් ඕන කෙනෙක් මේ දේවස්ථානය පිළිබඳ ඇහුවොත් ටිකක් ඉදිරියට ඇවිල්ලා ඔබට පැහැදිලි කරලා දෙයි. ඉතින් අපි ආරාධනා කරනවා ඔබගේ ගමන් බිමන් වලදී මේ දේවස්ථානයටත් ගොඩ වෙලා යන්න කියලා.
එතකොට ඈත අතීතයේ මේ භූමිය ගැන අර අම්බලම් ගැන කතා කරා වගේ විශේෂයෙන්ම මේ ප්‍රදේශයට යටත් විජිත යුගයේ රජ යුගයේ ඉඳලා මේ අශ්වයන් එන්න මැලිකමක් දක්වලා තියෙනවා. ඒ කියන්නේ ඒක විශේෂයෙන්ම මේක දේදුණු සංස්කෘතියක් තියෙන ප්‍රදේශයක්. මං කියන්නේ බොහෝ විට කෝවිල් සහිත පන්සල් සහිත ප්‍රදේශයක් වගේම මෙතන අශ්වයන්ගේ ගමන් කිරීම බොහෝ විට අශ්වයෝ මේ ප්‍රදේශය ඇතුළට එන්න මැලිකමක් දක්වලා තියෙන. ඒකට හේතුව කුමක්ද කියන එක පුළුල් පර්යේෂණයක් කරලා නැහැ. නමුත් සියලු දෙනා බිය වෙලා තියෙනවා අශ්වයන් සමග මේ පැත්තට එන්න. මේත් එක්ක මේකක් කියන්න තියෙනවා. අපේ ලංකාවේ මේ ෆීල්ඩ් මාෂල් කියලා තනතුරක් තියෙනවා. ඒ ෆීල්ඩ් මාෂල් කියන අපි සරත් ෆොන්සේක අපි දන්නවා කවුරුත් දන්න යුද්ධයට නායකත්වය දීපු හමුදාපති. ඉතින් මේ ෆීල්ඩ් මාෂල් කියන එක එන්නේ ඇත්ත වශයෙන්ම මධ්‍යකාලීන යුගයේ ප්‍රංශය සහ ජර්මනිය හරහා එන වචනයක් මේක. මේක දරුවන්ට විශේෂ තොරතුරක්. එතකොට ඒ කියන්නේ ඒ යුගයේදී අශ්ව සේනා බලාගන්න ප්‍රධානියා තමයි මේ මාෂල් වරයෙක් හැටියට හඳුන්වා දීලා තියෙන්නේ. මේක හරි වැදගත් තොරතුරක්. එතකොට ඒ අශ්ව සේනාව බලාගන්න පුද්ගලයා තමයි ඒ යුගවල් වලදී විවිධ යුද්ධවලට යුද නායකත්වය දීලා තියන්නේ. කියන්නේ ඒ හරහා තමයි මේ ෆීල්ඩ් මාෂල් කියන මේ තනතුර එන්නේ. ඉතින් අපි දන්නවා ජෝර්ජ් වොෂින්ටන් ඇමරිකාවේ ඔහු මාෂල් වරයෙක් හැටියට හැඳින්වුවා. ඒ කියන්නේ ෆීල්ඩ් මාෂල්ට වැඩි ඉස්සරහින් ඉන්නවා මාෂල් කෙනෙක්. අපිට පසුගිය දිනවල ආරංචි වුණා සරත් ෆොන්සේකා මහත්මයාවත් මාෂල් කෙනෙක් කරන්න යනවා කියලා. නමුත් යටත් විජිත සමයේදී විශේෂයෙන්ම මාෂල්වරු පවා, ඒ කියන්නේ ෆීල්ඩ් මාෂල් තනතුරේ හිටපු අය පවා මේ පියෝ මුනිතුමාගේ දේවස්ථාන ඉදිරිපිට තියෙන මාර්ගය හරහා ඇතුළට ගමන් කිරීමට බියක් දක්වලා තියෙනවා. ඒකට නිශ්චිත කාරණයක් පැහැදිලි නැහැ. නමුත් අදටත් කොච්චර දියුණුවත් පොඩි දුෂ්කරතාවයක් අපිට දක්නට තිබෙනවා. මුලින් ඉදිරිපත් කර අදහස්වල දිගුවක් හැටියට ඇත්ත වශයෙන්ම මේ කලාපය ඇතුළත දැනට ෆීල්ඩ් මාෂල්ලා ජීවතුන් අතර ඉන්න රටවල් දෙකක් හැටියට පාකිස්තානය සහ අපේ ශ්‍රී ලංකාව හඳුන්වන්න පුළුවන්. එතකොට මේ දරුවෝ දැනගන්න ඕනේ ෆීල්ඩ් මාෂල්ටත් ඉහළ මාෂල්ටත් ඉහළ ජනරල් සීමෝ කියන එක කියලා තනතුරක් තියෙනවා. ඉතින් මේ මොනා වුණත් මේ කතන්දර මොනා වුණත් මේ මෑත කාලයේ ශුද්ධවන්තයා පියෝ මුනිතුමා මේ ඉස්සර භයානක මාර්ගයක් වෙච්ච මේ අතුරු පාරේ තුර දේවස්ථානයක වැඩ සිටිනවා. ඒ වගේම හින්දු කෝවිල් පන්සල් ආදී ඉතිහාසයේ අපිට තේරුම් ගන්න බැරි සැඟවිලා තියෙන ලස්සන දේවල් මේ වගේ දේවස්ථාන වලට ආපුවම ප්‍රතිනිර්මාණය වෙනවා. ඒක මේ දුරකථනයේ අර පැතිලි තිරෙන් බලාගත හැකි දෙයක් නෙමෙයි. ඔබ මේ වගේ ස්ථාන වලට ඇවිල්ලා ඒක විඳ ගැනීම ඉතාම වැදගත් කියලා අපි හිතනවා.
එතකොට මේ ෆාදරේ පියෝගේ මේ දේවස්ථානයේ ආරම්භයා මේ අවට ගැන ඉතිහාසය හාර උත්සද්දි විශේෂයෙන්ම අපි දුටුගැමුණු රජුරුවන්ගේ විවිධ තොරතුරු දන්නවා. රට එක්සත් සේසත් කළ දුටුගැමුණු රජුරුව පිළිබඳව අපි ශ්‍රී ලංකාවේ බාල කුඩා මහලු කවුරුත් දන්නවා. ඉතින් විශේෂයෙන්ම දුටුගැමුණු රජුරුවන්ගේ බිරිඳ කතී කුමරියට සමීප නෑදෑකම් තිබිච්චි ඥාති සම්බන්ධතා තිබිච්චි පිරිසක් මේ ප්‍රදේශය තුළ ජීවත් වුණා කියලා ඉතිහාසයේ සඳහන් වෙනවා. ඒ වගේ මිස්සර වන්දනාවේ අනුරාධපුරයේම වන්දනාව යනකොට ප්‍රධාන මාර්ගය හරහා විශේෂයෙන්ම මේ සමන් පිච්ච මල් ගස් වලින් වැටෙන ඒ මල් වේලලා විශේෂ කොට්ට වර්ගයක් නිර්මාණය කරා කියලා ඉතිහාසයේ සඳහන් වෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ පුදන්න අවශ්‍ය කරන මල් බහලන්න මේ පැත්තේ විශේෂයෙන්ම අපි දන්නවා පොල් ගස් තියෙනවා. ඒ පොල් කොළෝනේ වියපු විශේෂ පෙට්ටි පොල් කොළ පෙට්ටි තිබුණා කියලත් අපි ඉතිහාසයේ අහලා තියෙනවා. සහ ඒවල රස කැවිලි ආදී වශයෙන් රස කැවිලි අරන් යන්නත් පාවිච්චි කරා කියලා අපි අහලා තියෙනවා. ඒ කියන්නේ ඉතිහාසයේ දැන් සුපර් මාකට් එකේ මොන හරි අපිට දෙනවනේ මොන හරි දෙයක් දාගෙන යන්න. අන්න ඒ වගේ ඈත අතීතේ අපේ ජනයා අතර එවැනි ක්‍රමවේද තිබිලා තියෙනවා. දැන් අපි ෆාදරේ පියෝගේ දේවස්ථානයට ආපුවම මට හම්බුණා දේවස්ථාන ඉදිරිපිටම ඉන්න ගෙදර අක්කයි නංගි. කවුද නම? නෙත්මි සවීනයි. ඉතින් අපි මේ ඔයා කවුද? නෙත්මි. අපි නෙත්මිගෙන් අහමු මේ පල්ලිය මංගල්‍ය තියෙන්නේ කවදද කියලා. අපේ පල්ලිය මංගල්‍ය තියෙන්නේ සැප්තැම්බර් 23 වෙනිදා. ආරාධනා කරන්න ඉතින් කට්ටිය. ඔව් ඉතාලලා ඔක්කොන්ට ඉතින් අපි ආරාධනා කරනවා අපේ පල්ලියට එන්න මංගල්‍යට එන්න ලස්සන පල්ලියක්. ඔය එහෙනම් මේ අපේ අක්කයි නංගි දෙන්නටම අපි ස්තුතිවන්ත වෙනවා. චෙසපීට ආරාධනා. බලන ඔයා අපේ චැනල් එකට අලුත් කෙනෙක් නම් අපි කරුණා විල්ලා සිටින අපේ චැනල් එක අර බටන් එක ඔබලා සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔව් දැන් මේ අපි ඉන්නේ ෆාදරේ පියෝගේ දේවස්ථාන ඉදිරිපිට තියෙන කොන්ත කඩේ. ඉතින් මේක හරි සුවිශේෂී කඩයක්. මොකද මේ කඩේ ඉඳලා කෙලින්ම මේ නිවසයන්ට දේවස්ථාන දිහා බලනකොට දිව්‍ය ප්‍රසාද වහන්සේ වැඩ සිටින බව තමයි පේන්නේ. ඉතින් අපි හැමදාම මඩුපල්ලි යනවා, තලවිල යනවා, විවිධ අපි දන්න හඳුනන ස්ථාන වලට යනවා. ඒ නිසා අපේ වීඩියෝ නරඹන අපි සියලු දෙනාගෙන්ම ගෞරවයෙන් ආරාධනා කරනවා ඔබ නාත්තන්ඩි හරහා කුලියපිටියට යනවා නම් ඒ පාරේ හැරිලා මේ දේවස්ථානයටත් ෆාදරේ දේවස්ථානයට පියෝ දේවස්ථානයටත් එන්න කියලා. කිලෝමීටර් 3ක් විතර ඇවිල්ලා ජැකෝබි ලංකා කාබන් ආයතනය තියෙනවා. ඒ ආයතනයේ පාරට හැරෙන්න ඕනේ. ඒ ආයතනයේ පාරේ මීටර් 300 ගියාම හම්බෙන සාන්ත පියෝ පියතුමන්ගේ දේවස්ථානය.